black heads, white heads, nodules, papules, pustules ඒ වගේ cystic lesions වර්ග ගොඩාක් තියෙනවා. වර්ග 9ක් 10ක් විතර තියෙනවා. මේ ඇති වෙන්නේ අපේ සමෙන් නිෂ්පාදන sebaceous gland වලින් ස්නේහස්රාවී ග්‍රන්ථි කියලා කියනවා. මේ ග්‍රන්ථි වලින් නිපද වෙනවා සීබම් කියන ද්‍රව්‍ය. ඒ සීබම් අපේ සමේ තියෙන මැරුණු සෛලත් එක්ක මිශ්‍ර වෙලා අපේ සමේ තියෙන පෝස් ඒවා ක්ලෝස් කරනවා. කියන්නේ සමේ තියෙන සිදුරු වහ ගන්නවා. එහෙම සමේ ආසාදන බැක්ටීරියා ආසාදන වගේ ඇති වෙලා තමයි ඊට පස්සේ කුරුල ඇති වෙන්නේ. අපි බයෝ බියුටි ලංකායතනෙන් හඳුන්වලා දී තිනවා ඇක්නි ක්‍රීම්, ඇක්නි ෆේස් වොෂ්. ඇක්නි කියලා ගත්තාම ඇක්නි ගණේට තමයි මේ කුරුල පිම්පල්ස් කියන එකත් අයිති වෙන්නේ. ඇක්නි ගත්තොත් ඇක්නි කීපයක්ම තියෙනවා. black heads, white heads, nodules, papules, pustules ඒ වගේ cystic lesions වර්ග ගොඩාක් තියෙනවා. වර්ග 9ක් 10ක් විතර තියෙනවා. මේ ඇක්නි ෆේස් ක්‍රීම් එකේ අඩංගු වෙනවා කහ, කෝමාරිකා, කොහොඹ ආදී ඖෂධ රාශියක් අඩංගුයි. ඒ වගේම ෆේස් වොෂ් එකේ තියෙනවා කහ, සුදු හඳුන්, වැල්මි, වෙනිවැල් මේ වගේ ඖෂධ රාශියක් අඩංගු කරලා තමයි ෆේස් වොෂ් එකත් හදලා තියෙන්නේ. බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් අපි කහ ගත්තොත් කහ කියන ඖෂධයේ කර්කියුමින් කියන රසායනික සංයෝගය අඩංගු වෙනවා. මේක ඇන්ටි බැක්ටීරියල්, ඇන්ටි ඉන්ෆ්ලමේටරි, ඒ කියන්නේ අපේ මොන හරි ආසාදනයක් වුණොත් ඒ වෛරස්, බැක්ටීරියා වගේ ආසාදන වළක්වන්න පුළුවන් කහවල ඖෂධ. ඒ කහ කියන ඖෂධය. ඊළඟට කෝමාරිකාවල විටමින් A, B, C, පොලිසැකරයිඩ්ස් තියෙනවා. ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා. අපේ හැම අවුවට පිලිසිලා තියෙනවා. වෙනත් ආසාදන හින්දා හැම දුර්වර්ණ වෙලා ඩිස්කලරේෂන්ස් වගේ ඇවිල්ලා තියෙනවා නම් පිග්මන්ටේෂන් තත්ත්ව වගේ ඒවත් සුව කරනවා කෝමාරිකාවලින්. තුවාල සුව කිරීමේ හොඳ ගුණයක් තියෙනවා කෝමාරිකාවල. ඒ වගේම කොහොම ගත්තොත් විශේෂයෙන්ම විෂ බීජනාශකයි. කොහොමත් අඩංගු කරලා තිනවා අපි ක්‍රීම් එකට. ඒ වගේම ෆේස් වොෂ් එකේ වැල්මි ගත්තොත් වැල්මි වල ගොඩාක් ස්ටීරොයිඩ්ස් තියෙනවා, ෆ්ලේවනොයිඩ්ස් වර්ග තියෙනවා. ඔව් වැල්මිත් අඩංගු වෙනවා. වැල්මි ස්වභාවික වර්ණකාරකයක් විදියට ලිකොරයිස් කියලා හඳුන්වනවා. අපි ආයුර්වේදයේ යෂ්ටි මදු, මදුක කියන නම් වලින් අපි වැල්මි හඳුන්වනවා. ඊටමත් සම ලස්සන කරන්න ස්වභාවික සම වර්ණ ගන්නවන, සුදු පැහැ ගන්නවන ඖෂධයක් විදිහට අපිට වැල්මි හඳුන්වන්න පුළුවන්. මේ වගේ ඉතාමත් ප්‍රයෝජන රාශියක් තියෙන හොඳ ඖෂධ යොදාගෙන තමයි මේ නිෂ්පාදන හදලා තියෙන්නේ. මම අනුරාධ මහත්මයාගේ පැත්තට හැරෙනවා. දැන් මේ ඇක්නි රිමූවින් ක්‍රීම් එක සහ මේ රිමූවින් ෆේස් වොෂ් එක කොයි ආකාරයෙන්ද පාවිච්චි කරන්න ඕන කෙනෙක් හරියට බෑ. අපි සාමාන්‍යයෙන් කියන්නේ මේක හොඳට ෆේස් වොෂ් එකෙන් මුණ හොඳට ක්ලියර් කරගෙන සාමාන්‍ය කුරුල්ලේ තත්ත්ව තියෙනවානේ. ඒක සාමාන්‍යයෙන් අපේ ස්කින් ටයිප් එක අනුව සෙන්සිටිව් ස්කින් හැර අනිත් ඕනම කෙනෙක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට මුණින් හොඳට ෆේස් වොෂ් එකෙන් හොඳට මුණ ක්ලියර් කරගෙන සාමාන්‍යයෙන් අපි කියන්නේ මේක හවස 6ට වගේ ඇප්ලයි කරන්න කියලා. සාමාන්‍යයෙන් පැය 4ක් වගේ තියලා අනිවාර්යෙන් මේක ආයි ෆේස් වොෂ් එකෙන් රිමූව් කරලා තමයි නිදා ගන්න. මොකද වෙනත් ක්‍රීම් සම නයිට් ක්‍රීම් වගේ යූස් කරද්දී අපි අනිවාර්යෙන් ඒක ඒ කියන්නේ මෝර්නින් වෙනකම්ම තියෙනවානේ. ඒතර මේක එහෙම නැහැ. සාමාන්‍යයෙන් අපි කියන්නේ කුරුල්ලා තියෙන සාමාන්‍යයෙන් ප්‍රධානම දෙයක් තමයි බැක්ටීරියා ආසාදන දිලීර වගේ තත්ත්ව ගොඩක් ගැටලු තියෙන නිසා සහ අපි පිරිසිදුකම කියන ගැටලුව නිසා එක තමයි මේ ඇක්නි කියන දේ ඇති වෙන්නේ. එතකොට අපි ඩේලි අපේ පිලෝ එක සාමාන්‍යයෙන් වොෂ් කරන්නේ නැහැ. ඒතර බෙඩ් ෂීට් අපි චේන්ජ් කරන්නේ නැහැනේ. ඒතර මේ වගේ ක්‍රීම් එක හර්බල් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා අපි නිදාගද්දී සාමාන්‍යයෙන් අරකට එක ප්‍රතික්‍රියා කරලා අපේ තියෙන තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා අපි කියන අනිවාර්යෙන් නිදා ගන්න කලින් මේක වොෂ් කරලා තමයි නිදා ගන්න ඕනේ. ඒක සහ අනිවාර්යෙන් දැනගන්න ඕන දේ තමයි වතුර කියන දේ වතුර ලීටර් 3.5 මාත්‍ර ප්‍රමාණයක් දෛනිකව ගන්න ඕනේ. ඒ වගේම මේක සාමාන්‍යයෙන් අපි 100ක් හර්බල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේක සතියක් දෙකක් වගේ කාලයක් පාවිච්චි කරන් යද්දී අපේ කුරුල්ලා තත්ත්වය චුට්ටක් වැඩි වෙන්න පුළුවන්. මොකද දන්නවද ආයුර්වේදයේ සාමාන්‍යයෙන් කියනවා වැඩි කරලා හොඳ කරනවා කියලා කියන්නේ. කියන්නේ අපේ ශරීරයේ අභ්‍යන්තරින් විස මොනවා හිතන එක පිට දානවා. ඒතකොට පොඩි ප්‍රමාණයක් වැඩි වෙන්න පුළුවන්. ඒ බය වෙන්න දෙයක් නෑ. ඒක කන්ටිනියු පාවිච්චි කරන් යද්දී ක්‍රමක්‍රමයෙන් ඒක සුවපත් වෙලා අපිට ක්ලියර් ස්කින් එකක් ලබා දෙනවා මේ නිෂ්පාදනය හරහා.